ඉතින් මේ තියෙන්නේ question set 11 එක. ප්‍රශ්න අංක 11 ඉඳන් 15 වෙනකම් අපිට උත්තර දෙන්න තියෙන්නේ එක අවස්ථාවක් මූලික කරගෙන තමයි. ඉතින් මේ ප්‍රශ්නේදී Next Mobile කියන shop එකේ ඕන බිල්පත් ගබඩා කිරීම, පොත්තර සිදු කිරීම ඉඳලා දවස අවසානයේ යට ආදායම් වියදම් ගණනය කිරීමට අපහසු වෙලා තියෙනවා. ඉතින් ඕන මේකට විසඳුමක් විදියට කම්පියුටර් software එකක් නිර්මාණය කරන්න තීරණය කරලා තියෙනවා. ඉතින් මේකදී අපිට පහළ දීලා තියෙන requirement අනුව Next Mobile DB කියන database එක හදන්න කියලා තමයි තියෙන්නේ. දීලා තියෙන රික්වයර්මන්ට් විදිහට ගත්තොත් වැඩ කරන සියලු සේවකයන්ට රෙජිස්ටර් විය හැකි විය යුතුයි. ඒ වගේම කස්ටමර්ස්ලට හා සප්ලයර්ස්ලට රෙජිස්ටර් විය හැකි විය යුතුයි. එමෙන්ම සප්ලයර්ස්ලා සප්ලයි කෙරු බිල් වල රිවිව් එකක් හා ඉෂුව කරන ලද බිල් පත්‍ර රිවිව් එකක් බලා ගන්න පුළුවන් වෙන්නත් ඕනි. ඒ වගේම විකුණපු අයිටම්ස් වල විස්තර දැනගන්නත් ඕනි. ඉතින් ඊගාවට අපිට කියනවා user table එක මේකෙදි හදන්න කියලා. ඉතින් අපිට fields විදිහට ගත්තොත් user ID එක, user name එක, password එක, user type එක, status එක බලා ගන්න පුළුවන්. ඒ user ID එක primary key auto increment විදිහට තියෙනවා. data type එක int විදිහට අනිත් සියලුම fields වල data type වාචා විදිහට තියෙනවා. ඉතින් අපි මේ database එක සහ මේ table එක create කරගමු. ඉතින් මේ විදිහට අපි user table එක create කරගත්තා. ඉතින් අපිට මේකේ තව ඉස්සරහට වැඩ තියෙන හින්දා අපි මේක synchronize model යටතේ අපි මේක save කරගන්නවා. ඉතින් අපි ඊගා ප්‍රශ්නේදී අපිට මොනවද කියන්නේ කියලා ඊගා ප්‍රශ්නේදී හම්බෙමු.